ඉතින් එන්නකෝ අද දවසේ මම මොකද කරන්නේ කියලා බලන්න. ඉතින් දැන් නම් මේ උදේ පාන්දරම මම නැගිටලා ගෙදර වැඩ ටික පටන් ගන්න තමයි හදන්නේ. ඉතින් ඊට කලින් චුට්ටක් වටපිටාවේ ඇවිදලා ඉන්න ඕනි කියලා හිතුණා. ඉතින් හරිම ලස්සන කොළපාට පරිසරයක් මැද්දේ තමයි ඉතින් මම නම් ජීවත් වෙන්නේ. අද නම් ටිකක් ඉතින් වැහිබර කාලගුණයක් තමයි තියෙන්නේ. මේ දවස්වල අපේ පැත්තට නම් කොහොමත් එහෙමයි. මේ අවුව හොඳට පායලා තියෙනවා. එක පාරට වහිනවා. ආයේ හොඳට අවුව පායනවා. ආයි වහිනවා. ඉතින් බලන්නකෝ මං කිව්වේ අපේ පැත්තට දැන් ඔන්න හයියෙන් වහිනවා. ඉතින් මැස්සත් එක්කම මං ඉතින් මුලින්ම කාමරේ අස් කරගන්න තමයි හදන්නේ. එතකොට ඉතින් හැම වැඩක්ම නිකන් කළා වගේ හැඟීමක් තමයි මට නම් ඇති වෙන්නේ. ඉතින් ඔයාලට කොහොමද? ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා මම හිතනවා. ඉතින් මගේ YouTube channel එකේ මම වීඩියෝ නොදාපු නිසා වෙන්න ඇති. ගොඩක් අය ඉතින් මාව දැන් බලන්නේ නැහැ. මාත් එක්ක අර සුපුරුදු කලින් ඉඳලම හිටපු කිහිප දෙනා විතරයි මගේ වීඩියෝස් බලන්නේ. මාත් එක්ක එකතු වෙලා ඉන්නේ. ඒක ඉතින් ඔයාලගේ වැරැද්දක් නෙමෙයි. ඉතින් මම වීඩියෝ නොදාපු නිසා තමයි මේ දේ සිද්ධ වුනේ. කමක් නැහැ. ඉතින් බලන කීප දෙනා හරි මට ඉන්නවනේ කියන හැඟීම මගේ හිතේ තියෙනවා. අපිට ඉතින් කොච්චර ගෙදර වැඩ තිබුණත් කරලා ඉවරයක් කරන්න බැහැනේ. ඒකනේ ඇත්ත. අපි ඉතින් උදේ 6:00 විතර පටන් ගන්න වැඩ ටික සමහර වෙලාවට 11-12 වෙනකනුත් කරන අවස්ථාවන් තියෙනවා. මොකද පුංචි දරුවොත් එක්කනේ අපි මේ දේවල් කරගන්න ඕනේ. ඒ වුණාට ඔයා හැම වෙලාවෙම හිතින් වැටෙන මිනිසෙක් වෙන්න එපා. ගොඩක් ශක්තිමත් කෙනෙක් වෙන්න. මම නම් එහෙමයි. ඉතින් මම ආසම මේ විදිහට මම කාමරේට එනකොට පේන්න තියෙනවට ඇත්තටම මට මේ කාමරේ විතරයිනේ තාම වැඩ ඉවර කරලා තියෙන්නේ. කියන්නේ ඉතින් ඇඳක් දාලා මේ ඇඳේ තමයි ඉතින් අපි 4 දෙනාම නිදාගන්නේ. ඉතින් ඒක මට නම් ඉතින් හරිම සැනසීමක්. මොකද වෙන වෙනම ජීවත් වෙන වෙනම ඉන්නවට වැඩිය මෙහෙම 4 දෙනාම එකට ඉන්න එක නම් මං ඇත්තටම හරිම කැමතියි. ඉතින් දැන් හදන්නේ රෙදි ටික සෝද ගන්න දාන්න ඕනි. මේ ටිකත් ඉතින් මං අතු ගාලා ඉවරයක් කළා. මෙතන කලින් තිබුණ විදිහ ඔයාලට මතකද කියන්න මම දන්නේ නැහැ. ඒ වීඩියෝ එකත් මම ඔයාලට අරගෙන එන්නම්. ඉතින් රෙදි ටික හොඳ විට හරවලා මේ ටික හොදන්න දාන්න ඕන. එතකොට මට ඉතුරු වැඩ ටික කරගන්නකොට මේ ටික හේදිලා තියෙනවා. ඉතින් ඇත්තටම රෙදි හේදුවට මේ එළිය වනන්න නම් අමාරුයි. අද වහිනවා. උඩට ගිහින් දාන්න ඕනේ. එතකොට ඉතින් හුලම් පාරට හරි මේ ටික සෝද ගන්න මට පුළුවන් වෙන හින්දා ඒ වැඩෙත් ඉවර කරලා අපි ඊළඟට මොකද කරන්න කියලා බලමුකෝ. ඔහොමම ඉන්නකෝ එහෙනම්. සමහර කෙනෙක්ට කසාද ජීවිතෙන් පස්සේ එයාගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා ඇති. ඒ කියන්නේ ලොකු වගකීම්, බැඳීම්, දරුවන්ගේ වැඩ රාජකාරි, මහත්තයාගේ වැඩ රාජකාරි, ඒ ඔක්කොමත් එක්ක ගෙදර වැඩ, තමන්ට තමන්වත් මග ඇරෙන වෙලාවල් ඕනි තරම් තියෙනවා. එහෙම නේද? හැබැයි මට නම් මගේ මේ කසාද ජීවිතෙන් පස්සේ තමයි මම ජීවත් වෙනවා කියලා මට දැනුනේ. මට හරි ආදරයක් ලැබුණේ මගේ මහත්තයාගෙන්. ඒක මං ඕන තැනක කියනවා. ඇත්තටම ආදරේ කියන්නේ මොනතරම් ලොකු දෙයක්ද කියලා මට දැනුනේ මගේ මහත්තයාගෙන්. ඉතින් මම දැන් උදේට කන්න තමයි හදන්නේ. හැමෝටම ඉතින් අම්මා තාත්තගේ ආදරේනේ මේ ලෝකේ තියෙන ලොකුම වටිනාම ආදරේ. එහෙම නැති කොට්ටාසෙකුත් ඉතින් මේ ලෝකේ ජීවත් වෙනවනේ. මට නම් මගේ මහත්තයාගෙන් තරම් කාගෙන්වත් ආදරයක් ලැබිලා නැහැ. එයා තරම් මාව පරිස්සම් කරන, එයා තරම් මාව ආරක්ෂා කරන මම දන්නේ මට ඒක කියන්න තේරෙන්නේ නැහැ. ඉතින් මං උයන්න කලින් මෙන්න මේ පූස් පැටියකින් ඉතින් එයාට පැටියෙක් නෙමෙයි. ඉතින් එයා ටිකක් ලොකුයි. එයා ඉතින් බඩගිනි වෙලා කෑ ගහනවා. ඉතින් ඊයේ රෑ බෙදපු මාළු කෑල්ලක් ඉතුරු වෙලා තිබුණා. ඒකට ඉතින් මම සුදු බත් ටිකක් අනලා දැම්මා. මොකද එයා පැටව් හම්බෙන්නේ ඉන්නේ ඉතින් පවුනේ. එයාටත් ඉතින් බත් චුට්ටක් කන්න දුන්නා. නැත්තම් ඉතින් මං උයලි වෙනකන් එයා බඩගින්නේනේ. ඉතින් මේ බලන්නකෝ
ඉස්කෝලේ නිවාඩුවෙන් කවුද උපරිම ප්‍රයෝජන ගන්න කියලා. ඉතින් මේ දෙන්නව මේ දවස්වල තියා ගන්නවා කියන එක නම් ඇත්තටම පිස්සුවක් වගේ. මේ දෙන්නගේ වැඩේම ඉතින් එක්කෝ එළියේ එහෙම නැත්නම් ගේ ඇතුලේ මොකක් හරි කරන එක තමයි ඉතින්. හරි. දැන් මං ඉතින් දවල්ට ඉව්වා. මං උයන එක නම් ඉතින් වීඩියෝ කළේ නැහැ. ඔයාලා ඉතින් දැකලා තියෙනවනේ මං උයනවා. ඉතින් මගේ පැටව දෙන්නට දැන් කවන්න තමයි හදන්නේ. ඉතින් අද සුදු බත් තියෙනවා. එතකොට කොහිල හොඳට තක්කලි එහෙම දාලා ඇඹුලට හදලා තියෙනවා. බබාලා දෙන්නගේ ආසම කෑමක් තියෙනවා රතු වල. ඉතින් එයාලා හරිම ආසයි රතු වල කන්න. ඉතින් අපිත් ආසයිනේ ඉතින් චූටි කාලේ බත් එක රතු පාටට කන්න. ඒ වගේ තමයි ඉතින්. ඊට පස්සේ ගම්බිත්තර දෙකක් මෙතන තියෙනවා බැදගත්ත මම. ඉතින් අපේ ගෙදර තවත් චූටි යාළුවෙක් ඉන්නවා. මෙන්න මෙයා. දැන් ඉතින් බනින්න එපා මට මෙයාව මේ කූඩු කරන් ඉන්නවා කියලා. මෙයාව මේ විදිහට තියාගෙන ඉන්නේ මෙයාගේ අම්මා ඇත්තටම මැරුණා. එයා ඉතින් අර මේ කූඩෙන් බිමට වැටුණා. වැටිලා දුවන අපි අල්ලන්න හැදුවට ඉතින් එයා දිව්වා. ඊට පස්සේ කොහොම හරි පූසෙක් ඇල්ලුවා. ඒක නිසා ඉතින් අපි මෙයාව දැන් බලා ගන්නවා. මොකද ඉතින් නැත්තම් පවුනේ. මෙයාව ඉතින් අතහැරලා දාන්න බෑනේ. ඉතින් කිරි ටිකක් එහෙම පෝලා මෙයාව ඉතින් අපි ටිකක් ලොකු කරන්න තමයි බැලුවේ. ඉතින් දැන් මං හදන්නේ මගේ චූටි පැටව දෙන්නට බත් ටිකක් කවන්න. ඉතින් දරුවොත් එහෙම තමයි. හරි ඉක්මනට ලොකු වෙනවා. අපේ බණ්ඩියේ ඉඳලා කිරි බීලා දැන් අපි බත් කවන තත්ත්වෙට අපේ දරුවෝ ඉක්මනින්ම ලොකු වෙලා. කවදා හරි ඉතින් එයාලගේ අතින් අනාගෙන එයාලා බත් ටික කයි අපේ උදව් නැතුව. ඉතින් ඒ දවසට නම් මං හරිම අකමැති. ඉතින් මං හැම වෙලේම කැමති මගේ දරුවෝ දෙන්නගේ වැඩ ටික මගේ අත් දෙකෙන් කරන්න. එයාලට එයාලගේ වැඩ කරන්න පුරුදු කරන්න ඕනි. ඒක හරි මං ඒ දේ කරලා තියෙන්නේ. මං දන්නවා ඒක. මම ගෙවල් දොරවල් අස් කරනවා වගේම ලොකු දුවට හරි ලස්සනට ඒ දේවල් කරන්න පුළුවන්. මම එයාට හැම වෙලේම කියලා නෙමෙයි. යා මං කරන දේවල් දිහා බලාගෙන ඉඳලා ඒ දේවල් පුරුදු වෙච්ච නිසා. ඉතින් ඒක නිසා මම නම් ඇත්තටම ඒ දෙන්නට බත් කවන්න හරිම ආසයි. මොකද එයාලා හරි ඉක්මනින් ලොකු වෙනවනේ. ඉතින් ඒ දෙන්නට විතරක් බත් කවලා මදිනේ. මෙන්න මෙයාටත් ඉතින් කිරි ටිකක් පොවන්න ඕන. දන්නවද උන වැඩක්? මෙයාගේ මේ කිරි පොවන්න ගිහිල්ලා නහය ගිහිල්ලා කිරි මෙයාට ඇත්තටම හුස්ම ගන්නත් අමාරු වුණා. වෙලාවට මහත්තයා හිටියා. එයා ඉතින් දෙපැත්ත දාලා තලලා පණ ගත්තා. ඇත්තටම මම හිතුවේ මේක මැරුණම තමයි කියලා. මට ඉතින් හරි දුක හිතුනේ. මගේ ඇඟත් එක්ක වෙවුලන්න ගත්තා මේ පැටියට මොනවා හරි වුණාදෝ කියලා. එහෙනම් මං අදට ගිහිල්ලා එන්නම්. ඔයාලගේ යහපත් බලාපොරොත්තු සියල්ලම ඉටු වෙන ලස්සන දවසක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.